මේ ඉන්ද්‍රජාල වෙදමැදුරද? ඇයි බෝඩ් එක බලන්න නැතුවද ආවේ? කෝකට තහනේ කොහොඳයිනේ මහත්තයෝ. එන්න ඇතුළට. හා වාඩි වෙන්න හොඳ නෑ. නැකතර අනුව තමයි වාඩි වෙන්න මෙහෙ. පොඩ්ඩක් හිටගෙන ඉන්න. නැකතර අනුව තමයි අපි වාඩි කරවන්නේ මෙතන. පොඩ්ඩක් මහත්තයෝ උතනින් අයින් වෙන්නකෝ. ඔළුව උඩමයි වෙලාව තියෙන්නේ. කුජ නීච වෙලා. රාහු ඒකීය වෙලා. මම දැන් මහත්තයාට කිව්වද වාඩි වෙන්න කියලා? පුදුම කර්මයක් නෝ මේක. හොඳයි මහත්තයෝ. දැන් එහෙනම් වාඩි වෙන්න. මේක මහත්තයෝ රත්තරන් වෙන්න දිහතලා තියෙන්නේ. මහත්තයෝ කට වරද්ද ගන්න එපා. ලොකු නැහැ. මොකක්ද ආපු කාරණේ? මේ දවස්වල පොඩි ප්‍රශ්නක් තියෙනවා මහත්තයෝ. කේන්දරේ බලා ගන්න කියලා ආවේ. කේන්දරේ එහෙම ගෙනවද මහත්තයෝ? අනේ මහත්තයෝ මොකද හිතන්නේ නම් එපා. කේන්දරේ. කේන්දරේ මහත්තයෝ බාගෙට ලියලා තියෙන්නේ. කවුද මේක ලිව්වේ? රන්තලී ඉදිරිවීර මහත්තයා ලියලා තියෙන්නේ. ඒ මහත්තයා මැරුණා නේද මහත්තයෝ? අනේ මහත්තයා නම් සම්පූර්ණයෙන්ම මොක ලිව්වා. අර මේ පොත් කොළ ගන්න ආපු කෙනෙක්ට ආර්ථික ප්‍රශ්න හින්දා දුන්නා මහත්තයෝ කොළ ටික පොත්. හොඳයි. මහත්තයාගේ ලග්නේ නම් අෂ්ටරේඛාවෙන් බැලුවම වෘශ්චික තියෙන්නේ. හොඳයි මහත්තයෝ. මහත්තයාට මේ දවස්වල ආර්ථික බාධා ගොඩක් තියෙනවා. හොඳද? මේකට සාන්ති කර්මයක් කරගන්න වෙනවා. ඇත්ත තමයි මහත්තයෝ. සාන්ති නම් කර්මයක් තමයි. මොකද කරගන්න බැරුව වේද මහත්තයෝ? මට තේරුන්නේ නැහැ මේ මහත්තයා අදහස් කරපු දේ. ඒ කියන්නේ නේද මහත්තයා කිව්වේ? ගෑණියෙක් ගැනවත් නෙවෙයි මහත්තයෝ මම මේ කිව්වේ. මේ කේන්දර මහත්තයෝ හිතර ගන්න ඕනේ, විශ්වාස කරන්න ඕනේ. එතකොට තමයි ඕන මිනිහෙකුට මේක හරියන්නේ. හරිද? දැන් මහත්තයාට තව අවුරුදු දෙකක් තියෙනවා ඒ රාස්තකේ. දැන් ගහය මාරු වෙන්න මෙතන යනවා කුජ රේඛාවෙන් නැකත් 8ක් යනවා පස්සට. හරිද? මේ මහත්තයා මෙතන විහිළු කරගෙන ඉන්න එපා. එහෙනම් අනේ සමා වෙන්න මහත්තයෝ. එහෙනම් සාන්ති කර්ම කරලා දාමු අපි. මේ කීයක් විතර යයිද දන්නේ? මෙවුවා ගණන් බලාගෙන කරන වැඩ නෙවෙයි මහත්තයෝ. හිත සතුටින් රුපියල් 25000කට විතර අපි කරලා දාමු. ඇහුන්නේ? හිත සතුටින් රුපියල් 25000කට කරලා දාමු. ඇඩ්වාන්ස් එකක් දීලා යන්න මහත්තයා. අම්මේ මහත්තයෝ එකේ රාස්ට් එකෙන් නම් ගෙවුණා. දැන් අනිත් ඒ රාස්ට් එකේ තියෙන්නේ.